මගේ වත්තේ පොඩි කියන්නේ චුට්ටක් වෙනදා වගේම පොඩ්ඩක් ඇවිදලා බලමු. බලලා මම පෙන්නන්නම් අපිට අවශ්‍ය වෙන ශාක තියෙනවා ඇත්තටම මේ ඒවා අපිට කොච්චර කියන්නේ අපේ ජීවිතයේ එදිනෙදා අපි ගත කරන ජීවිතයේදී අපිට ඖෂධ හදාගන්න ඕන වෙන ශාක තියෙනවා. ඒව ගැන පොඩ්ඩක් අධ්‍යයනයකට අපි චුට්ටක් ඇවිදිමු. මගේ පරිසරයේ සුන්දරත්වය මම මේ පෙන්නන්නේ. ගිරව් රංචුවක් ඇවිල්ලා මගේ මේ කියන්නේ පුවක් ගහේ වහලා ඉන්නවා. ඒක මට හිතුණා ගන්න ඇත්තටම හරිම ලස්සන දර්ශනයක්. ගිරා අම්මලා ගිරා තාත්තලා මෙතන සෑහෙන්න ඉන්නවා මේ දෙම හරියේ. කියන්නේ හරිම ලස්සනයි. ඒකට ගන්න අමාරුයි මගේ ෆෝන් එකෙන් එන්නත් ඉතින් මම ගන්න උත්සාහ කරනවා. සුන්දර දර්ශනයක්. ගිරාව මේ ලස්සනට කෑ ගහනවා හෙනවා ඇති. පියාඹනවා එතන ඉන්නවා සෑහෙන ගිරාව. පොල් ගහේ වහලා ඉන්නවා ලස්සනට. ගිරාව රංචු පිටින් එනවා. ඒක හරිම ලස්සනයි. ඈත ඉන්න අත්තක පොල් අත්තක වහලා තියෙන එක ආශනය වෙනවා අඩුයි ඇත්තටම. සුන්දර දසුනක්. මේ තියෙන්නේ මගේ නව හන්දි වැල. මේ වැල් හැදෙන්නේ ඇත්තටම වියලි කලාපේ. මම මේ හදාගෙන තියෙන්නේ අඹ ගහකට. මේ වැල පහතට වැක්කිරෙන වැලක්. ඒ කියන්නේ මේ වැල මේ කියන්නේ නවහන්දි කියන්නේ අපි ඇත්තටම කැඩුම් බිඳුම් ප්‍රතිකාරයේදී යොදා ගන්න විශිෂ්ට ඖෂධයක්. ඒ ඖෂධයෙන් කරන්නේ අපි ඕනම නවා ගන්න බැරි තැනක් අපි බුරුල් කරගන්න ඒ බේත අපි පාවිච්චි කරනවා. එතකොට මේකට ආදේශකයක් විදිහට ප්‍රතිනිධියක් විදිහට පාවිච්චි කරනවා මේ මුහකීරිය ශාකය. ඒක කිරියනවා. ඒක ගහක් බිම ඉඳන් උඩට යනවා. ඒ කියන්නේ හන්දි වලට බේරිලා තියෙනවා. ඒ වුණාට ඒ ශාකය අපි නවහන්දි වෙනුවට පාවිච්චි කරාට අපිට නියම ප්‍රතිඵලය නැහැ. මේ ශාකය අපිට නියම ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. මේ ශාකය ගහකට බැඳලා තමයි තියාගන්න ඕනේ. ඒ කියන්නේ මේ ශාකය හැදෙන්නේ ගස්වල. පහළට මෙහෙම වැල වගේ වැක්කිරෙන ශාකයක්.
මේ නවහන්දි ශාකය අපි මේ කඩාගත්තට පස්සේ අපිට දිස්සෙන ආකාරය. ඒ කියන්නේ පහළට වැක්කිරෙන හැම තැනින්ම මුල් තියෙන දාණ්ඩු ආකාරයෙන් තියෙන කොළවලට කොළ නැහැ අතරම. මේකේ පත්‍ර නැහැ. මේක අපි ගහකට තමයි කියන්නේ පොල් එල්ලක් තියලා අපිට මේක බැඳ ගන්න පුළුවන්. එතකොට මේක ලස්සනට හැදෙනවා. මේක දුර්ලභයි ඇත්තටම. මේ පළාතේ දුර්ලභයි. මම ජීවත් වෙන්නේ ඒ කියන්නේ හෝමගම ප්‍රදේශයේ මාගමන කියන ගමේ. මේ හැමතැනම නෑ මේ ශාකය. මගේ වත්තේ ඇවිදලා මගේ ඒ කියන්නේ පරිසරය රස විඳ. කියන්නේ ඒ වගේම නොදන්න දේවල් පෙන්වන්න කිව්වට ගොඩාක් පෙන්වුවේ නෑ මම අද. පසුව දවසක අපි ආයෙ නැවත හමු වෙමු. ඒ කියන්නේ මාත් සමග එකට මේක බෙදා ගන්න. කියන්නේ මේ සුන්දරත්වයේ රස විඳින්න මගේ වීඩියෝ බලපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නැවත දවසක හමු වෙන්න බලාපොරොත්තු වෙමින් මම අදට නවතිනවා. ස්තුතියි.